පෙත්තප්පු බිමින් බිමින් වර පෙත්තප්පු උඩින් උඩින් වර බිමින් බිමින් වර කැවුම් කන්න වර පෙත්තප්පු. දුවේ පුතේ ඔන්න අපි ආසාවෙන් බලාගෙන හිටපු අවුරුදු කාලය අත ළඟටම ඇවිල්ලා. කුහාගේ මිහිරි නාදය එක්ක ලස්සනට එරබදු මල් පිපුණු පරිසරයේ ලස්සන රබන් පදත් අපිට අහන්නට ලැබෙනවා. අතීතයේ සිංහල ගැමි සමාජයේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙලා තිබුණා මේ බංකු රබාන. අවුරුදු සමයේදී ගමින් ගමට ඇහෙන මේ රබන් පද වාදනය කරලා බාල තරුණ මහලු කොයි කවුරුත් ඉමහත් ආස්වාදයක් ලබනවා. මොකද මේ රබන් පද වාදනය කරන්නේ එක්තරා තරඟකාරී විදියකට නිසා. අවුරුදු උත්සවවලත් රබන් පද වාදන තරඟ තියෙනවා ඔයාලා අහලා ඇතිනේ. ඒ වගේම දේශීය අවනද්ද භාණ්ඩ අතර අතත ගණයට අයිති වන මේ රබාන විවිධ වර්ග තියෙනවා. ඒ අතර විරිදු රබාන, අත් රබාන, ඒ සමගම මේ කියන බංකු රබානක් තියෙනවා. මේ බංකු රබාන මහ රබාන කියලාත් හඳුන්වනවා. ඒ වගේම පුතේ මේ රබන් එකස් බෙරය කියලාත් අපේ පොත්පත්වල සඳහන් වෙනවා. ඒ මොකද කියනවනම් ඒ වාද්‍ය භාණ්ඩයට තියෙන්නේ එක මුහුණතක් නිසා, එක ඇසක් නිසා තමයි එකස් රබාන කියලා කියන්නේ. ඒකම මතක් කරනවා පුතේ අතීත රජදරුවන්ගේ රාජකීය උත්සවවලදී මේ රබන් පද වාදනය කරලා තිබුණු බව ඓතිහාසික තොරතුරු වල සඳහන් වෙනවා.